නිතර නිතර කල්යාණ මිත්‍රයා සේවනය කළොත් නිතර හොඳ ගතිගුණ ඉස්සරහට එනවා. නරක ගතිගුණ සැඟවිලා නැසිලා යනවා. පාප මිත්‍රයෝ නිතර සේවනය කළොත් පාප ගති ඉස්සරහට එනවා, හොඳ ගතිගුණ නැසිලා යනවා. ඒ නිසා රහත් වෙන්න පින තිබිලත් පාප මිත්‍ර ඇසුර නිසා බරණැස් සිටුතුමාට රහත් වෙන්න පින නැති වෙලා ගියා. සිඳුණා. මේ කටිනයක් තුන් සිත පහදවාගෙන ශ්‍රද්ධාවෙන් කටින චීවරේ පූජා කිරීමේ පින තමයි එයාට ඇතුලේ නිවන් දකින සංසාරයෙන් ඈතර වෙන පිනක් තියෙනවා නම් ඒකට හානි කරන්න දෙන්නේ මේක කවර් කරනවා. ඒ කියන්නේ පින රකින්නවා දියමන්ති පවුරක් ඇතුලේ දාලා වගේ. මේකට වදින්නේ නැහැ. ඒ පින රකින්නවා. ඒ කියන්නේ යාගේ අතින් මව මැරෙන්න දෙන්නේ නැහැ. දැන් සමහර අයට පොඩි තරහක් ආපු ගමන් අම්මට ගහන්න යනවා, අතපය උස්සනවා. තාත්තට ගහන්න යනවා, අතපය උස්සනවා පොඩි තරහ ආපු ගමන්. චූටි ළමයි ගැන නෙවෙයි මං කියන්නේ, මහා අය ගැන. පොඩි උන්ට තේරෙන්නේ නැහනේ. නමුත් අපිට තරහ ඇවිල්ලා තියෙනවා. ඒ උනට අපිට කවදාවත් අතක් ඉස්සෙන්නේ නැහැ. අපිට සැරට කියන්න හිතෙන්නේ නැහැ. අර ආපු ආවේගයේ එක තැනක මොකක් හරි තැනක කන්ට්‍රෝල් වෙනවා. ඒ කන්ට්‍රෝල් වෙන්නේ පින විසින්. පින එයාගේ කටින් පව් කෙරෙන්න දෙන්නේ නැහැ. එයාගේ අතපය අම්මට විසි වෙන්න දෙන්නේ නැහැ. දැන් එක ළමයෙන් මීට අවුරුදු ගානකට කලින් ওই කම්පියුටර් ගේම් වලට ඇබ්බැහි වෙලා තාත්තා කියලා ඕක විසික කරපිය. එක දවසක් මේ කොල්ලට තරහ ඇවිල්ලා කැත්ත ඇරන් තාත්තගේ බෙල්ල කපලා. ඔළුව එක තැනක, කඳ එක තැනක. මූ ඇවිල්ලා ආය අර ගේම් එක ඉතුරු ටික ගහනවා. ඉදිරියට එන්නේ ඒ වගේ සමාජයක්. එතකොට තමන් එයාවත් දන්නේ කල්පයක් අපාය යන කර්මයක් එයා කළා කියලා. මේ කටින පිනක තියෙන වාසනාව ඒක. මේකෙදින් ප්‍රාර්ථනා කරන්න ඕන. මම ඊතර වෙනතුරු මට නම් මේ ධර්මය අවබෝධ කරන අවස්ථාව මගහැරෙන්න එපා. ඊට බාධා කර්මයක් නම් සිද්ධ වෙන්න එපා. මට ඉක්මනින් මේ දුකෙන් ඈතර වෙන්න ලැබේවා කියලා. ඉතින් ඒක තමයි විශේෂ ආනිසංසය. එතනින් මෙහා ඉතින් ගොඩාක් තියෙනවා ආනිසංස. ඒවා ඔයාලා ධර්මය අහනකොට අහන්න ලැබේවි.